හලෝ මම සුලෝචනා කතා කරන්නේ. ඔව් මම අද ගියා යාව හම්බ වෙන්න. හැබැයි යානම් මං කියපු කිසිම දෙයක් සතේකටවත් ගණන් ගත්තේ නැහැ. පුතාට මම බූන්දි ගේන්න. පුතාට මම බූන්දි ගෙනාවා. ඕ මගේ පුතා බූන්දි ගේනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මං බූන්දි ගත්තා. පුතාට මම බූන්දි ගත්තා. ඉතින් පුතේ මයි පුතාට මම බූන්දි ගෙනාවා. මයි පුතාට නෑ සර් අපිට ආමීගෙන් කියලා තින්නේ අරින්න එපයි කියලා සර්. සර්ට අනිත් පැත්තෙන් තමයි යන්න වෙන්නේ සර්. අපි දන්නවද මම කවුද කියලා? මං ඇමතුමායි කෝඩිනේටර්ස් එකට. උඹලට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ? අනේ නෑ සර් අපිට මේ කියපු දේ සර් මේ. තොපි දැන කලින් තොපි සේරම මං ට්‍රාන්ස්ෆර් කරනවා හෙටම. නම්බට්ටෝ එනවා මෙතන. බලපිය උ කරපු බලු වැඩේ. අම්මපා මට නම් මේ එක එකගේ කුණු කතන්දර අහලා එපා වෙලා යකෝ තියෙන්නේ. බස්සාවක් නැතිකමට කරනවා මිසක් නැත්තම් මොකේ කළු ගලේ ඔලුව ගහ ගන්නවද? එහෙම නැත්නම් පාඩුවේ ඉන්නවද? නිසංසලා දැන් එන්න ඇතුළට. ඇයිවා පන්තියේ නිදාගත්තේ? බලන්න ඔයා පාඩම් කරලා තියෙනවා. එහෙම හොඳ නෑ නේද? ඊයේ වැස්ස ටීචර්. ඉතින් ඇයි ගෙදර තෙමෙනවද? නෑ අපි රැට ඉන්නේ කැලේ. කොටි කනවට බය හැන්දෑවට කැලේට යනවා. උදේටයි ගෙදර එන්නේ. ඊයේ වැස්ස හින්දා වැඩ කරගන්න බැරුව ගියා. මොනවා? ඔය ඇත්තමද? ඔයා උදේට කෑවද? තේ බිව්වද? එන්න යන්න මාත් එක්ක. කොහොමද මිස්? එදා හරියට අපිට කතා කරන්නත් බැරුණානේ. මොකද්ද එදා කතා කරන්න ආව ප්‍රශ්නේ? මේ ගමේ සෑහෙන පිරිසක් කපලා කොටලා මරලා දැම්මා. මෙච්චර ලොකු ආමි කැම්ප් එකක් ළඟ පාතක තියෙද්දි ඇයි මේ මිනිස්සුන්ව බේරගන්න බැරුනේ? මෙහෙමයි. එකක් තමයි ගම බාර පොලිසියට. අනික මේ හැමතැනම දාන්න අපිට සෙබළු නැහැ. early warning එකක් ආවොත් අපිට පුළුවන් කට්ටිය එතනට යවලා තියන්න. early warning? ඒ කියන්නේ? early warning කියලා කියන්නේ සතුරා එන බව පෙර දැනුම් දීමක්. ඒ කියන්නේ මේජිගේ බුද්ධ්‍යංශය ඉතාමත්ම දුර්වලයි කියන එක. මෙහෙමයි. මට කතා කර ඉන්න වෙලාවක් නැහැ. රාජකාරී වැඩකට යන්න තියෙනවා. පස්සේ කතා කරමු. ඔයගොල්ලෝ ඔහොම ඉන්න මම ඉක්මනට එන්න.
අද රැස්ුනේ ආරක්ෂක කමිටු හදන්න. අපි ආරක්ෂක කමිටු හදලා ඒ පැත්තේ ආරක්ෂාවට වගකිව යුතු කණ්ඩායම් හදන්න ඕන. දැන් බලනවා හන්දියේ කඩේට එහා පැත්තේ තියෙන බංකරේ. ඒක ඉස්සරහා මහ මූකලාන. යකෝ කොටියෙකුට නෙවෙයි අලියෙකුට වුණත් කාටවත් අපිට මේ බංකරේ ළඟට එන්න පුළුවන්. අපි ඒ කැල කපන්න ඕන. දැනගනිල්ලා අපි ඔය බුරුතු පිටින් මැරුවත් අපි අපේ ගම් දාලා යන්නේ නැහැ. චෝල පාණ්ඩ්‍ය සොඩි අපිට ගහනකොට අපි මේව දාලා ගියාද බොල? අපේ රජවරු අවුරුදු ගාණක් තිස්සේ හරි සේනා සංවිධානය කරලා උන්ට ගහලා මූදෙන් එහාට පැන්නුවා. අපි මුන්ට බයේ ගම්බිම් අත්තරලා ගියොත් ඒ උත්තමයෝ අපිට වලවල් වල ඉඳලා සාප කරයි. සඳා මිස් මහන්සිද? Anda, duit. Bukan duit. සඳා මං ඔයාට එන්න කියලා පණිවිඩයක් යවන්න හිටියේ. මොකද ඉහෙලින් ආපු උපදෙස්ද? දැන් බලන්න මේ ගමේ ග්‍රාම ආරක්ෂකයින්ට නිසි පුහුණුවක් නැහැ. ගමට ආරක්ෂක සැලැස්මක් නැහැ. තව ටික දවසකින් කොටි ආයෙත් ගමට ගහන්න පුළුවන්. ආමියකට ඇයි බැරි මේ ග්‍රාම ආරක්ෂකයින්ව හොඳට පුහුණු කරලා ස්ථානගත කරලා හොඳ අවියක් දීලා ගමට ආරක්ෂක සැලැස්මක් හදන්න. මේ අහිංසකින්ව කොටින්ගෙන් බේරගන්න. ඒකට මට මූලස්ථානයෙන් උපදෙස් දීලා නැහැ. මූලස්ථානයට පහදලා දුන්නොත් අවශ්‍ය උපදෙස් ලැබේ. හොඳයි. මට මොකද්ද එහෙම කරන්න තියෙන අවශ්‍යතාවය? එහෙම අවශ්‍යතාවයක් එන්නේ මේ මැරෙන්නේ අපේ මයි කියලා හිතුනොත් විතරයි නේද? ගමේ ආරක්ෂාව ගැන උනන්දු වෙන එක අපි අගය කරනවා. නේ? හැබැයි ඔයගේ උපදෙස් අපිට අවශ්‍ය නැහැ. ආවට ස්තුතියි. ඔයා දක්ෂ නිලධාරියෙක්. ඇයි අපිට ඔයා වගේ කෙනෙක්ගෙන් මීට වඩා වටිනා සේවයක් ලබා ගන්න බැරි? දක්ෂ නිලධාරියෙක්? මම? ඔයා මොනවද මිස් මං ගැන දන්නේ? ඔයා යුද හමුදාවට බැඳුන කැඩෙට් නිලධාරියෙක් විදියට 1989 මාර්තු 15 වෙනිදා මූලික පුහුණුව දියතලාව. ඉන්න අවුරුද්දකට පස්සේ ඔයා පාකිස්තානයට ගියා තරුණ නිලධාරීන්ගේ පාඨමාලාවට. ඒකිනුත් ඔයා පළවෙනියා. මේ යුද්ධයේදී ඔයාට ලැබුණ මෙහෙයුම් ඉතාමත් නිර්භීත ලෙස කරපු නිසා ඔයාට රණ වික්‍රම පදක්කම් 3කුත් රණශූර පදක්කම් 4කුත් ලැබිලා තියෙනවා. නිරායුධ සටන් ක්‍රම පිළිබඳව ඔයා ප්‍රවීණෙක්. දක්ෂ ඉලක්කකරුවෙක්. 1997 ඇමරිකාවේ කමාන්ඩෝ පාඨමාලාව හදාarලා ඔයා ග්‍රීන් බෙරේ දිනාගත්තා. ඔයාට මාස කිහිපයක් වුණත් කැලේ ජීවත් වෙන්න පුළුවන්. ඉන්ද්‍රකීල මෙහෙයුමේදී ඔයාගේ දකුණු කකුලට වෙඩි වැදිලා මාස 3ක් හමුදා රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඒකට ඔයාට දේශපුත්‍ර පදක්කම හිමි වුණා. දැන් ඔයා හමුදාවෙන් අසෝ. Stop. Are you a spy? ඔයා ගුරුවරියක්ද එහෙම නැත්නම් ඔත්තුකාරියක්ද? මම ගුරුවරියක්. හැබැයි මට රට වෙනුවෙන් ඔත්තුකාරියක් වුණත් වෙන්න පුළුවන්. ඔත්තු බැලීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒක රඳා පවතින්නේ ඔත්තු බලන්නාගේ චේතනාව අනුව. රට පාවා දෙන්න ඔත්තු බැලීම දේශද්‍රෝහී ක්‍රියාවක්. රට ආරක්ෂා කරන්න ඔත්තු බැලීම දේශප්‍රේමී ක්‍රියාවක්. දේශද්‍රෝහීන්ට මරණ දඬුවම් වගේම දේශප්‍රේමීන්ට ජාතිය ප්‍රණාමයක් හිමි වෙනවා. හොඳයි. දැන් මට මොකද කරන්න කියලා කියන්නේ?
ග්‍රාම ආරක්ෂකයෝ ටික පුහුණු කරන්න. ඒ අයට හොඳ අවියක් දෙන්න. ගමට ආරක්ෂක සැලැස්මක් හදන්න. මේ මැරෙන්නේ අපේම අය නේද කියලා පොඩ්ඩකට හිතන්න. අල්ලපු ගමේ මිනිස්සු කොටින්ට බයි රැට කැලේ රිංගනවා නම්, ගම් බුරුතු පිටින් ඝාතනයට ලක් වෙනවා නම් අපිට රණවික්‍රම බදක්කන් 100ක් තිබුණත් මොකටද? ඒ වගේ වෙලාවක ඒ අහිංසකින්ව බේරගන්න එකද? නැත්නම් රස්සාවෙන් අසලා පැනලා යන එකද හපන්කම? ඔයාගේ තියෙන දක්ෂකම් වලට දේශානුරාගයත් 1 තව එකතු කළොත් ගෝනගල මිනිසුන්ට හිටි ඉඳන් කොටින්ට බයේ රාඩ කැලේ රින්ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුඹුරු කරන්නේ නැතුව බඩගින්න ලත වෙන්න සිද්ධ වෙන්නේත් නැහැ.